හයි ඉතින් එන්න මාත් එක්ක අද 12000කට වඩා වැඩි විටිටාකමක් තියෙන ඕඩර් එකක් පැක් කරමු. ඉතින් මේ කස්ටමර් ඕඩර් කරලා තියෙන්නේ පීච් කරෙක්ට් එකක්. ඒ වගේම එසන්ස් එකේ සෙටින් ස්ප්‍රේ එකයි, එසන්ස් එකේ සෙටින් පවුඩර් එකකුයි, ඒ වගේම EOS ස්ටුඩියෝ කියන කන්සීලර් එකක් තමයි ඕඩර් කරලා තියෙන්නේ. එක ප්‍රොඩක්ට්ස් වලින් වෙන කාර්යය ගැන කිව්වොත් පීච් කරෙක්ට් එකෙන් ඔයාගේ කලර් කරෙක්ට් එකක් විදිහට පාවිච්චි කරලා මාක්ස් එහෙම තියෙනවා නම් ඒව කරෙක්ට් කරගන්න. එහෙම නැත්නම් වහගන්න ෆවුන්ඩේෂන් යටින් මේක පාවිච්චි කරන්න පුළුවන් කන්සීලර් එක ඔයාට ෆවුන්ඩේෂන් එකක් විදිහට එහෙම නැත්නම් කන්සීලර් එකක් විදිහට මේකප් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. සෙටින් පවුඩර් එකෙන් අපේ මූණේ තියෙන එක්සස් ඔයිල් එහෙම අඩු කරගෙන මූණේ වැඩි වෙලාවක් මේකප් එක රඳා පවතින වගේ යූස් කරන්න පුළුවන්. සෙටින් ස්ප්‍රේ එකෙන් වෙන්නේ මූණේ මේකප් එක ගොඩ වෙලාවක් තියාගන්න එහෙම නැත්නම් සෙට් කරගන්න උදව් වෙනවා. ඉතින් ඒ ගමන්ම මට තවත් ඕඩර් එකක් ආවා ග්‍රීන් කරෙක්ට් එක. ඒකටත් අපි පැක් කරමු. ඔයාටත් මූණේ රතු පාට පාටවල් තියෙනවා නම් එහෙම නැත්නම් ඇක්නි පිම්පල් රතු පාට බර්ත් මාර්ක්ස් එහෙම නැත්නම් මේ රෝසේෂියාත් තියෙන අවුවට ගියම රතු වෙන කන්ඩිෂන් එක තියෙනවා නම් ඒව ඔයාගේ ෆවුන්ඩේෂන් යටින් පේන්නේ නැති වෙන්න ඇප්ලයි කරන්න පුළුවන් කලර් කරෙක්ට් එකක් තමයි මේ ග්‍රීන් කරෙක්ට් එක. ඉතින් අහමයි අද ඕඩර්ස් පැක් වෙලා ගියේ.